මෙතෙන්දි කියන්නේ අපිට වෙන මොකක්වත් නෙවෙයි මෙන්න මේ හරිද මේ ක්වෙස්චන් එකේදී හරි ක්වෙස්චන් නම්බර් 4 නේ හරි මෙතෙන්දි කියන්නේ මේක හොඳට කියවලා බලන්න. එතකොට මේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක ගන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කියවලා බලලා අපෙන් අහන පොඩි ප්‍රශ්න ටික. ලොකු දෙයක් නෑ මේක. read the following advertisement. මොකද්ද මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක? ඒක නෝට් එකක් නෙවෙයි, නෝටිස් එකක් නෙවෙයි, ලෙටර් එකක් නෙවෙයි, මොකක් ගන්න මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. හරි. ඒතර විශේෂයෙන්ම මේ යම්ස් දෙයක් විකුණන්න තියෙනවා, ඒ ඩිස්කවුන්ට් දීලා එහෙම තියෙනවා කියන අදහස් තමයි තියෙන්නේ. අමාරු වචන දෙනවා ලියා ගන්න. ස්පෙෂල් ඔෆර් කියලා කියන්නේ නේ. හරි. විශේෂ වට්ටමක් දෙන්න හදනවා ඔයාලට මේ දෙයක් ගුණන්න හදන්න මෙයාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දීලා තියෙනවා. මොකක්ද? හරි. reserve your new wash මොකද්ද washing machine එකක් විකුණන කේස් එකක් තමයි තියෙන්නේ. You can hand over your all or broken Singh මොකද්ද Singh washing machine to your nearest Singh showroom and get a new one. කියන්නේ පරණ washing machine එක දීලා අන්න වැඩි අලුත් එකක් ගන්න පුළුවන්. 10%ක් ඕෆ් කියන්නේ 10%ක් වට්ටමක් හම්බෙනවා ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා old or broken පරණ එහෙම නැත්නම් කැඩිච්ච කලින් පරණ washing machine එකට එතකොට මේකේ ඔෆර් එක තියෙනවලු from 1st October ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් 31 වෙනකන් හරි මොකද්ද මේ කම්පැනි එක සිංහ ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් නේ number 8 main street කුරුණෑගල ඒක තමයි යාලා head office එක ඊට අමතරව branches තියෙනවා කටුගස්තොට සහ කඩවල right නෝග අවබෝධය තියාගෙන දැන් අපෙන් අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද්ද මේ සිංහනේ සිංහ කියන ඒ කම්පැනි එකෙන් එයාලගේ වොෂින් මැෂින් එකක් මේ ප්‍රොමෝට් කරනවා ප්‍රොමෝෂන් එකක් තියෙනවා. ඒ වොෂින් මැෂින් එකට මේ ගනිද්දි 10%ක ඩිස්කවුන්ට් එකක් වට්ටමක් ලැබෙනවා. වට්ටමක් 10%ක වට්ටමක් ලැබෙනවා. ඒ වගේම වාගේ ඒ දැනට වැඩ කරන්නේ නැති හෝ පරණ ඒ තියෙන වොෂින් මැෂින් එක දීලා අලුත් එක ගන්න පුළුවන් වට්ටමත් එක්ක. right? ඒක ගාණෙන් අඩු වෙනවා. දන්නවනේ ඩිස්කවුන්ට් නැත්නම් ඔෆර් එකක්. right දැන් මේක අපිට කියලා තියෙනවා ඒක කියලා ඒක නෙවෙයි වැඩි අහනවා ප්‍රශ්න අර WH questions කියන කාරණා ඔළුවේ තියෙන්න ඕනේ right බලමු මෙන්න අහන ප්‍රශ්න ටික හරි ඒක අර pages දෙකක තියෙන්නේ හරි කමන්නේ මම වෙනම දාලා පෙන්නන්නම් right මතකද what is electrical item mentioned in the advertisement මේ advertisement එකේ හරි සඳහන් කරලා තියෙන electrical item එක මොකක්ද TV එකක්ද fridge එකක්ද මොකක්ද washing machine එහෙනම් මොකක්ද දෙන්න ඕන washing machine එකන්නේ washing machine right how much is the discount given to the customers ඒතර මේ පාරිභෝගිකයන්ට discount එක කීයක් දෙනවයි කිව්වද මතකද මම දාලා පෙන්නන්නම් ටක් ගාලා මතක නැත්නම් මතක ඇතිනේ 10%. මෙන්න මේක තමයි ලියන්න. අට ලේසි. හරි. මේ වගේ වෙනවා හොඳයි පේපර්ස් වල අනිවාර්යෙන් තියෙන ප්‍රශ්නයක් මේක. මතක තියාගන්න. හරි. තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙනවා තමයි නෝට් එකක් නෝටිස් එකක් දීලා ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්. හරි. අනිවාර්ය ප්‍රශ්න මේවා. වට්ටම ගිය 10%යි. ඒ ඩිස්කවුන්ට් එක 10%ක් දෙනවා. අන්න වැඩි. discount 10% 10% discount for what does the advertiser give an offer එකක් දෙන්නේ මොකටද 10%ක් offer එකක් දෙන්නේ මෙන්න මෙතෙන්දී නේ අපි මොනවාද broken නේ කැඩිච්ච නැත්නම් old නේ washing machine එක දුන්නා ඒ කියන්නේ අපේ right පරණ නැත්නම් ගෙදර තියෙන කලින් කැඩිච්ච එහෙම washing machine එකක් දුන්නම තමයි දෙන්නේ. ඒකට මොකක්ද old washing machine. මොකක් වෙනුවෙන්ද? forward කියන්නේ මොකක් වෙනුවෙන්ද? washing machine. ඒතර old පරණ washing machine. when does the offer expire? එතකොට මේ offer එක වට්ටම කල්ලිකුත් වෙන්නේ නැත්නම් වට්ටම අවසන් වෙන්නේ කවදද? අන්තිම දවස. වට්ටම දෙන අවසාන දවස තමයි අහන්නේ.
බලන්න කවද ඔක්තෝබර් 1 ඉඳන් ඔක්තෝබර් 31 31st of October එක තමා last date එක expire වෙන දවස එහෙනම් ඔක්තෝබර් 31කට කලින් තමා මේ වට්ටම ලබා ගන්න ඕන 31st October right never also කියනවා write two cities where you can find the branches of the shop mentioned in the advertisement මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාපු මේ සිංහල ඉලෙක්ට්‍රිකල්ස් එයාලගේ බ්‍රාන්චස් දෙකක් තියෙන සිටිස් නගර එහෙනම් බ්‍රාන්චස් තියෙන නගර මතකද මතකද මේ කටුගස්තොට කැන්ඩි නුවර තිබ්බා රයිට් එයාලා මේන් බ්‍රාන්ච් එක මේන් එක තියෙන හෙඩ් ඔෆිස් එක කුරුණෑගල කිව්වා කටුගස්තර තමයි එන්න ඕන කටුගස්තොටයි කොහෙද කඩවතයි නේ බලමු කටුගස්තොට මෙන්න තියෙන බ්‍රාන්චස් කටුගස්තොට and කඩවත පට්ට ලේසි ඉංග්‍රීසි තට්ටු ටික්ටොක් හරි මහා ලොකු දෙයක් කරාද නැත very simple වැඩක් මේක අවබෝධය තියෙන්න ඕන පුතා බය නැතුව කලබල නැතුව කියවලා බලන්න ප්‍රශ්නේ මොකද්ද අහන්නේ මොකද්ද උත්තරේ ගන්න ලේසිකම තියෙන මහා ලොකු දෙයක් කරේ නැත ඇත්තට හරි මේ very simple වැඩක් මේක හරි also දැන් මෙතන කියන කතන්දරයක් බලමු question number 5 අමුවෙන්ම කියන්නම් කතන්දරේ මොකක්ද කියලා හොඳ අවබෝධයෙන් බලමු fill in the blanks with the correct form of the verb given in the brackets fill in the blanks හිස්තැන් පුරවන්නලු with the correct form of the verb given in the bracket within bracket මොකද්ද ඉරි ගන්නද නෑ fill in the blanks කිව්වේ මොකද්ද පුතා fill in the blanks කියලා කිව්වේ මොකද්ද කාටද fill in the blanks කියලා කිව්වේ මොකද්ද fill in the blanks හිස්තැන් පුරවන්න with the correct form of the verb එකේ නිවැරදි ස්වරූපය දාන්න. දැන් සාමාන්‍ය verb එකක් ගත්තොත් ඒක ස්වරූප තියෙන present tense එක past tense එක past participle එක ඊට පස්සේ ing ස්වරූපය ඒ වගේ. දැන් verb එක go නම් පුතේ මොකක්ද? go, went, gone, going, goes ඒ වගේ ප්‍රධාන කොටස් පහකට ඕනම verb එකක් අපිට ගලපලා ගන්න පුළුවන් කොටස් පහ. හරි go නම් verb එක. හරි. දැන් verb එක go නම් go වල අතීත කාලේ මොකද්ද වෙන්නේ? මතකද අර irregular verbs පාඩමදි කරා හරි past participle එක තමයි go ing දැම්මොත් මේකට මොකද්ද going තමයි verb වල ස්වරූප go වල ඒක වචන ස්වරූපයක් තියෙනවා මොකද්ද goes ඒක වචන ස්වරූපය තමයි goes මේ ප්‍රධාන go කියන verb එකේ මෙහෙම බෙදලා යන කොටස් right තට්ටු TikTok හරි අපිට මේ තියෙන verb එකේ වඩා ගැලපෙන present එකද past එකද ing ද නේ future tense ද past participle ද අන්නේම verb එකේ නිවැරදි form එක ගලපන්න අනිවාර්ය O level ප්‍රශ්නයක් මතක තියාගන්න මේක අනිවාර්යෙන් එන්නේ සාමාන්‍යයෙන් O level first paper එකේ හතරවෙනි ප්‍රශ්නෙට මතක තියාගන්න හතරවෙනි ප්‍රශ්නෙට හෝ දෙවෙනි ප්‍රශ්නෙට එන්නත් පුළුවන් ගොඩක් දුරට දෙවෙනි ප්‍රශ්නෙට එනවා හතරවෙනි මම කිව්වා O level වල තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද හරි අනිවාර්යෙන් පින්තූරයක් කතන්දරේ ඉච්චරයි පට්ට ලේසි මාළුකු දෙයක් නැහැ එකම අච්චුවට තමයි පුතේ ඔය පේපර්ස් තියෙන අච්චුව එකයි හරි ඒක ප්‍රශ්නේ වෙනස් වෙන්නේ දැන් O level වල අපි දන්නවා නේ මොනවාද මොන 6 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් නෝට් එකක් හරි නෝටිස් එකක් 6 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් නෝට් එකක් හෝ නෝටිස් එකක් තමයි එන්නේ හරි 8 වෙනි ප්‍රශ්නේට පොඩි පැරග්‍රාෆ් එකක් එනවා පැරග්‍රාෆ් එකක් ලියන්න එනවා තාම පොඩි ඡේදයක් හරි ඒ වගේ හරි ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ ගොඩාක් දුරට එන්නේ passive voice or reported speech නැත්නම් conjunctions වලින් වගේ තමයි එන්නේ. ඒ අච්චු එකම අච්චුවක් තියෙන O level මහ ලොකු දෙයක් නෑ. ඔයාලට papers past papers 3-4ක් හරියට අවබෝධයෙන් කරපු කෙනාට තේරෙනවා මේ එකම රටාව තමයි කැරක් කැරකි කියන්නේ කියලා. හරි. දැන් මොකද්ද කියන්නේ බලමු. මේ verb කීපයක් තියෙනවා. මේ verb කීපය සාමාන්‍ය verb දෙක ප්‍රධාන ස්වරූප පහක් එක්කනේ ගලපන්නේ. තියෙන verb එකේ වඩා ගැලපෙන්නේ මොකක්ද? දැන් goද went going මොකක්ද මේ වගේ තියෙන verb එක බලමු මුලින්
තියෙන verb එක පුතා තියෙන verb එක ඇවිල්ලා මොකක්ද make right ඉගෙන fill in the is then පුරවන්න මේ verb එක දීලා තියෙනවා පළවෙනි එකේ verb එක make මේකේ do travel leave visit become these are the verbs so අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ මේ verbs ටික මොනවාද කොහොමද කියලා අවබෝධයක් ගන්න ඕනේ සහ අපි බලමු මේක present ද past ද මොන කොටසද එන්න ඕනේ present tense නම් go past tense උනොත් when ඒ වගේ present tense නම් make past tense නම් made අර ඒ වගේ බලමු අඳුර ගන්න දින වාක්‍ය මම කලින් පාඩමක ඔයාලට කරා මැජික් වර්ඩ් එකක් අඳුර ගන්න කියලා මැජික් වර්ඩ් එක බලමු Roy make you know beautiful kite magic word එක තියෙන පුතා මෙන්න බඩු මොකක්ද yesterday කියන්නේ yesterday කියනකොට වාට මතක් වෙන්න ඕන කාලේ මොන කාලේද කාලේ රව් කාලේ නෑ රව් කාලේ නෙවෙයි කාලය ඇවිල්ලා මොන කාලේ අතීත කාලයි කාලය ඇවිල්ලා අතීත කාලය කාලය ඇවිල්ලා අතීත කාලය හොඳයි අන්න වැඩි කාලය ඇවිල්ලා අතීත කාලය එහෙනම් මොකද මේක් වල අංක 2 එහෙනම් මේඩ් දෙක මොන දීලා තියෙනවනේ හරි ඒක හරි බලමු when the teacher entered the classroom again ගුරුවරයා නේ teacher පන්තියට ඇතුල් වෙනකොට පන්තියට එනකොට the students ළමයි ටික කරමින් හිටියේ යමක් මොකක්ද an activity ක්‍රියාකාරකමක් කරමින් හිටියා නම් students were මේක මොකද්ද continuous නේ ing ස්වරූපේ past continuous නම් be verb එකයි ing එක මතකද be verb එකයි ing එක present tense නම් am is plus ing past tense නම් මොකද්ද was were plus ing නම් මේක verb තියලා තියෙනවනේ do නෙවෙයි දරුවා do නෙවෙයි මොකද්ද දාන්න chat එකේ දාන්න do නෙවෙයි ing doing word doing an activity my uncle is a tour guide මගේ uncle ඒ කියන්නේ මාමා එයා tour guide සංචාරක මඟ පෙන්වන්නේ tour guide කියන්නේ සංචාරක දන්නත ලියන්න සංචාරක මඟ පෙන්වන්නේ and he usually has සාමාන්‍යයෙන් around the country රට වටේම ලංකාවේ හරි අදාළ රටක් ලංකාව කියමු ලංකාවේ වටේම එයා ඇවිදිනවා ගමන් කරනවා tour මේ ගමන් යනෝනේ travel කරනවා කියන අදහස my uncle ඒක වචනයනේ එහෙනම් travel දැන් go නම් goes කරන්න ඕනේ ඒක වචනේ he නේ he go නෙමෙයි he goes we go to school but he goes to school එහෙනම් my uncle ඒක වචනයි travel නෙවෙයි දරුවා travel නෙවෙයි is ඒක වචන කරන්න අකට දානවා s අකුරයි එහෙනම් my uncle but travels is the හරි මේක simple present tense සාමාන්‍ය usually වගේ යන්නේ simple present tense වලට දාලා වාක්‍ය වල we hurried අපි ඉක්මන් කරා to the station අපි station එක ගොඩාක් ඉක්මනින් ඉක්මන් කරලා ගියා but the train නමුත් අන්න train එක station එකෙන් ගිහිල්ලා දැන් මොකක්ද මේක past perfect had තියෙනවා had වලින් has have had වලින් පස්සේ දාන්නේ verb එකේ තුන්වෙනිය past participle එන මොකද්ද leave වල past participle එක left රගිය පොච්චි ගිහින් left ඔන්න වැඩි දරුවා මෙන්න වැඩි මෙන්න වැඩි the students a historical place මොකක්ද last month කියලා දීලා තියෙනෝනේ අන්න වැඩි මොකක්ද එහෙනම් magic word එක තමයි last month එහෙනම් ළමයි historical නේ මොකක්ද ගොඩක් ඓතිහාසික ස්ථානයක් බලන්න ගියා visit කරන්න ගියා last month නේ එහෙනම් visit වලට past එක අංක 2 මොකක්ද visited අහලු දෙයක් නෑ හරි අර සාමාන්‍ය ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්න මේ 5ක් 6ක් 7ක් වගේ තමයි සාකච්ඡා කරන්නේ ප්‍රධාන මොකද මම ගොඩාක් හිමින් පැහැදිලිව මේ ප්‍රශ්නය කොහොමද කරන්නේ කියන අවබෝධය තමයි නැතුව කලබලෙ දඩබඩ ගාලා ලොකු පේපර් 4 5ක් 6ක් එහෙම කරන්න නෙවෙයි ඇත්තට මේ අද දවසේ වාට මේ කරන ටික හරි මේ ප්‍රශ්න කිහිපයක් අරගෙන පොදුවේ මම කතා කරලා පෙන්නන්නේ ප්‍රශ්න තේරුම් ගන්න උත්තර ලියන්න මහ ලොකු දෙයක් නෑ very simple වැඩක් මේක ඉංග්‍රීසි මාර ලේසි මං ගේම ගහනවා කියලා වා අදහසක් ගත්තනම් ඉච්චර වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉච්චර මේ පැහැදිලිව හිමින් සැරේ වචනයක් ගන්න පැහැදිලි කරන්නේ පුතා. එන්න මොකද්ද මේ කියන්නේ? මිස්ටර් පෙරේරා ඉන්නෝ. අන්න වැඩි. මිස්ටර් පෙරේරා ඉන්නෝ. මිස්ටර් පෙරේරා. මොකද්ද කියන්නේ? මිස්ටර් පෙරේරා become the manager of the company. company next year.
manager of the company next year කියන ලබන අවුරුද්දේ next year ලබන අවුරුද්දේ මොන වාක්‍යයක්ද මොන කාලයක්ද රාහු කාලේ නෙමෙයි මොකද්ද මොන කාල අනාගත කාලේ එන ලබන අවුරුද්දේ අනාගත කාල නම් මොකක්ද දාන්නේ will එක දාන්න ඕන go නෙවෙයි will go eat නෙවෙයි will eat become නෙවෙයි මොකක්ද නා will become will become will become කොහොම තමයි සෙට් වෙන්නේ chat එකේ දැම්මද කොහොමද මම ඉන්නවා chat එකේ දාලාද කියලා බලමු ළමයි ගයි මහින්ද ජයතිස් දාලා මහින්ද අනුල්‍ය ලීව් කියලා ගන්න නෑ පුතේ left එන්න left ලීව් වල පාස් එක left right අන්නදී කුමාරි හරි සෙට් එකක් දාලා හොඳයි very good යමුද පෙරට යමු පෙරටම යමු right next one කියන කතන්දරේ මෙන්න මෙහෙම කතන්දරයක් කියන්නේ අපිට ටෙස්ට් නම්බර් 6 6වෙනි එක. ඒ දරුවා මෙන්න 6 වෙනි එකේ මාර. මම කියුවේ මතකද? මේකත් කම්ප්‍රිහෙන්ෂන් එක්සර්සයිස් එකක්. මේකේ දීලා තියෙන්නේ නෝටිස් එකක්. හරියන්න. නෝටිස් එකක් දීලා නෝටිස් එක සම්පූර්ණ ලියන්නවත් පුරවන්නවත් නෙවෙයි. නෝටිස් එක දීලා තියෙනවා. එහෙනම් මොකක්ද? මේක සම්බන්ධයෙන් ප්‍රශ්න අහන ඕන ඕක තමයි කතන්දරේ. බලමු. නෝටිස් එකක් දීලා නේ. read the following notice. පාත මේ නෝටිස් එක හොඳින් කියවන්න. හරි කියවල මේක කම්ප්ලීට් කරන්නයි කියලා කියන්නේ. කියවල. The first one has done. හරි මේ තමයි නෝටිස් එක. මොකද කියන්නේ නෝටිස් දැන්වීමයි කියලා දීලා තියෙනවා හොඳට බලන්න. දන්නේ නැති වචන තියෙනවා නම් ලියා ගන්න නෝටිස් එක මෙන්න කතන්දරේ. The dictation competition එකක් තමයි තියෙන්නේ. බලමු organized by the English Club of ගාමිණී මහාවිද්‍යාලය. කවුද organize කරලා තියෙන්නේ මේක? ගාමිණී මහාවිද්‍යාලය English Club. ඉංග්‍රීසි සංගමය. ඊපස්සේ is scheduled to be held on කවදද පැවැත්වෙන්නේ 25th of December. right කීයටද 8:30ට. ඔය තියෙන in the school main hall. the competitors කියන්නේ පුතේ තරඟකරුවන් සියලුම නේ මෙන්න මේ තරඟකරුවන් should register their names නම් නේ ලියාපදිංචි කරගන්න ඕනලු 1st of December. දෙසැම්බර් 1 වෙනිදාට කලින් මේකට සහභාගී වෙන සියලුම තරඟකරුවන් යාරගේ නම් රෙජිස්ටර් කරගන්න. මොකද විස්තරේ? මොකද ඩික්ටේෂන් කම්පිටිෂන් එකක් තමයි තියෙන්නේ. කොහෙන්ද කරන්නේ? ඉංග්‍රීසි ක්ලබ් එකෙන් ගාමිණී මහාවිද්‍යාල ඉංග්‍රීසි ක්ලබ් එකෙන් කවදද තියෙන්නේ? දෙසැම්බර් 25 කීයටද? 8:30ට උදේ 8:30ට. කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ස්කූල් මේන් හෝල් එකේ. right. එතකොට තරගෙට සහභාගී වෙන්න නම් රෙජිස්ටර් වෙන්න ඕන කවදද කලින්ද දෙසැම්බර් 1 වෙනිදාට කලින්. ඕක ඔළුවේ තියාගෙන අහන ප්‍රශ්න ටික බලමු කතන්දරේ මෙච්චර. මෙන්න අහන ප්‍රශ්න. හරි. ප්‍රශ්න කියන්නේ මේ chart එකක් වගේ දීලා තියෙන මේක පුරවන්න තියෙන අරක බලන්න. මහ ලොකු දෙයක් නේ. හරි. මේක පිටු දෙකකට දෙපැත්තට ඇවිත් තියෙන එකයි කමන්නේ මම. ආයි එනම දාන්න. ඉවෙන්ට් එක තමයි අපි දන්න ඩික්ටේෂන් කම්පිටිෂන් යන්නේ. හරි. දැන් වෙන එක නම් ඉවෙන්ට් එකේ ස්පෝර්ට් මීට් එකක් වෙන්න පුළුවන් ප්‍රයිස් ගිවින් හරි ශ්‍රම දානයක්. මොකද දැන් මේකේ තියෙන ඩික්ටේෂන් කම්පිටිෂන් එකක් ගැන තමයි නෝටිස් එක දාලා. ඕගනයිසර් කවුද ඕගනයිසර් කරලා තියෙන්නේ? ඕගනයිස්
සංවිධායක මොකක්ද? The English Club of Gamini Mahavidyalaya. English Club of Gamini Mahavidyalaya. මේ මෙතන තියෙනවා. අහලු දෙයක් බලන්න. English Club of Gamini Mahavidyalaya. ආනවා date එක කවුද? දෙසැම්බර් 25 නේ 25th of December. time එක උදේ කීයද? 8:30ට. උදේ 8:30ට. date එක දෙසැම්බර් 25 time එක 8:30. පට්ටලේදී මේ වෙලාව ලකුණු ගන්න බැන්න ප්‍රශ්නේ තේරෙන්න ඕන පුතා. හරි ඒකයි වැඩි. section විශේෂයෙන් අර මේ ප්‍රශ්නේ මොකද්ද මොකක් ගැනද අහලා තියෙන්නේ බලන්න. date time. හරි. venue කියන්නේ දැන් ගොඩක් අය place කිව්වම දන්නවා. place ස්ථානය. venue කියන්නේ ස්ථානය ලියා ගන්න දන්නේ නැත. venue. venue එක that similar to place. venue කියන්නේ පුතේ ස්ථානයටම තමයි venue. venue කියන්නේ ස්ථානය. closing date for registration. මේ registration ලියාපදිංචි වෙන්න තියෙන closing date එක තමයි කවදද කලින් දෙසැම්බර් 1 වෙනිදාට කලින්. 1st of December. දෙසැම්බර් 1 තමයි අන්තිම දවස. ඊට කලින් register වෙන්නේ කියලා තමයි කියන්නේ. ඔන්න වැඩි. ඔන්න වැඩි. මහලු දෙයක් නැහැ නේ. මහලු දෙයක් නැහැ. ඒක තමයි කතන්දර. මෙන්න දැන් මෙන්න මේකේ මොකද්ද කියන්නේ? මේක සම්පූර්ණ කියන්නේ full grammar පාඩම කොටසක් මොකද්ද පාඩම වෙන මොකක්වත් නෙවෙයි. adjectives වලින් තමයි මේක ගීම ගහන්න තියෙන්නේ. adjectives වල ඔයා දන්නවනේ මොකද්ද? මේ මොකද්ද? positive, comparative නැත්නම් superlative කියලා අවස්ථා තුනකට adjectives ගන්න පුළුවන්. හරි. දැන් කෙනෙක් උසයි කියන්නේ tall. he's a tall boy. උසයි. සංසන්දනය කරන comparative දානෝ er tall. පන්තියෙන් උසම කෙනා නම් දානෝ est. දෙන්නෙක් සංසන්දනය කරද්දි දාන්නේ සාමාන්‍ය er. මොකක්ද දාන්නේ er. දෙන්නෙක් සංසන්දනය කරද්දි දානෝ er කියලා. මුළු පන්තියෙන්ම කවුද කියලා කතන්දරේ ගත්තොත් est කියලා තමයි දාන්නේ. ඔච්චරයි වෙන්නේ. සාමාන්‍ය එක tall. මේක. එක. adjective වල අවස්ථා තුන. එක tall නේ උසයි. හිතන්නකො නිකන් මේ උදාහරණයක් මම මේ කිව්වේ. එක tall උසයි. તો වඩාත් උසයි කියන්නේ කමල්ට වඩා නිමල් උසයි. අන්න ඒවා. නිමල් is tall නෙවෙයි er. එන මොකද? tall. 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 ඊට දාන est. tall. දැම්ම est. මොකද? උසම එක්කෙනා පන්තියෙන් උසම කෙනා තමයි සුනිල්. එන මොකද? tallest. නොම තමා ගන්න. tall, taller, tallest. හරි. එතකොට positive වගේම නේ comparative එක ගනිද්දි er කියලා දානවකට. long, longer, longest ඒ වගේ. big, bigger, biggest. small, smaller, smallest ඒ වගේ. එහෙම තමයි වැඩේ වෙන්නේ පුතා. එහෙම තමයි වැඩේ වෙන්නේ පුතා. හරිද? වැඩේ වෙන හැටි. එහෙම තමයි වැඩේ වෙන්නේ. හරි බලමු. හරි මේකෙත් තියෙන ඉතින් දන්නවනේ fill in the blanks instant එක පුරවමු. මෙන්න මේ suitable word එක. එන විශේෂයෙන් ඔක්කොම adjectives තියෙන adjective එකෙන් වඩාත් ගැළපෙන adjective කොටස මොකක්ද කියලා බලමු. මාලා මේ පොඩි dialogue එකක් ස්වරූපෙන් තියෙන්නේ A B එහෙම දෙන්නෙක් මාලා see this photograph. This is our family and home garden. මේ අපේ පවුලේ කට්ටිය සහ home garden ජීවත් වෙන තියෙන්නේ. Let's me see කියලා මෙයා අහනවා. wow you are Daniel ඔයාගේ අම්මටත් වඩා උසයිනේ. එහෙනම් tall නේ වචනේ tall නෙවෙයි වඩා උසයි දැම්ම පුතේ මොකක්ද er. මොකද er. tall නෙවෙයි tall. yes ඔව්ලු නේ she is the in our family. නම් මොකක්ද she is the short නේ. එතකොට මොකද්ද පවුලෙන්ම මිටි කියන අදහසට short වලට මොකද්ද කරන්නේ? සම්පූර්ණයෙන්මනේ. එහෙනම් මොකද est තුන්වෙනි ඒවා shortest. ඒක නිකන් දාන්නේ සාමාන්‍යයෙන් est වගේ සුපර්ලටිව් එක දාන්නේ the කියන වචනේත් එක්ක. the මේ දෙය දීලා තියෙනවා අවුලන්නේ. your garden is than our garden. ඔයාගේ ගෙවත්ත අපේ ගෙවත්තට වඩා ගොඩාක් ලස්සනයි. එහෙනම් beautiful නේ. මොකද්ද erද? beautiful නෑ. er වෙනුවට දිග වචනයක් නේ විශේෂයෙන් beautiful, dangerous, careful, interesting අන්න ඒ වගේ ටිකක් දිග වචනත් එක්ක දාන්නේ er වෙනුවට more. er වෙනුවට
ER වෙනුවට දාන මොකද්ද? more කියලා වචනේ. ඒක beautiful වඩා ලස්සනයි මොන? beautiful නෙවෙයි පුතා මොකද්ද? මොකද්ද? more beautiful. more beautiful. මොකද්ද? more beautiful. more beautiful. Maybe. We won the home garden award last year. අපි ගිය අවුරුද්දේ home garden award එකක් දීලා. හරි. We won the good නේ good වල සාමාන්‍ය දාන්නේ good නේ better best තුන්වෙනි අවස්ථාව තමයි we won the best home garden. ඒ වචන වල දන්නේ නැති කොහොමද best කියන එක. all the best ඒ වගේ ගොඩාක් තැන් වලදී best කියලා වචන තමයි use කරන්නේ. ඉතනano what are these මේ ලස්සන මල් මොනවද? එච්චර ඒක ලොකු දෙයක් නැහැ නිකන් අංකයක. එන what are these beautiful flowers. මේ ලස්සන මල් මේ තියෙනවා ඒ මොනවාද කියලා what are these නිකම්ම beautiful. normal adjective එකේ පළවෙනි අවස්ථාව. They are carnation and they are the variety. Variety කියන්නේ විශේෂත් විශේෂ වර්ගය. කියන්නේ මල් වල විශේෂම වර්ගයක් තමයි variety එකක් තමයි මෙන්න මේ ගොඩාක් මිල අධික වටිනාකමින් වැඩි වර්ගයක් තමයි මෙන්න මේ carnation කියන්නේ. ඒතර expensive expensive නෙවෙයි. වඩා කියන්නේ මොකද්ද? දිග වචනයක් නේ. ER වෙනුවට මොකද්ද? more. එහෙනම් more expensive. මොකද්ද? more expensive. මේ ඇඩ්ජෙක්ටිව් මේ ලොකු දෙයක් නෑ හොඳයි. ඇත්තටම ලේසි. very simple. ලොකු ඔල්ලුට ගන්න එපා මුකුත්. හරි සංසන්දනය කරද්දි දැම්ම ER. ටෝල් නෙවෙයි ටෝල. එච්චර. එහෙමනේ අර දිග වචනයක් නම් ER වෙනුවට මොකද්ද? more. හරි. සුපර්ලටිව් නම් EST දිග වචනයක් නම් more. ඔකට මෙතන කියනවා more expensive. more expensive. Expensive, more expensive. Okay, let's go to the next one. Next one ඊළඟ එක මොකද්ද? මෙන්න කියනවා දැන් මෙන්න කියනවා බලමු. හරි මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් සාමාන්‍ය වාර විභාග මොනව කරාද? විශේෂයෙන් 6 වසරෙන් පටන් ගත් කල 6 7 8 9 10 11 මොන වාර විභාගය ගත්තද මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. මොකද්ද? comprehension exercises. ඒ කියන්නේ අර පැරග්‍රාෆ් එකක් දීලා ඒක බලාගෙන ඒ පැරග්‍රාෆ් එක බලාගෙන පැරග්‍රාෆ් එකට අදාළව ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. පැරග්‍රාෆ් එක බලලා මේකට උත්තර දෙන්න තියෙනවා. මේ notes ඔක්කොම දානවා ඔයාලා WhatsApp group එකට අනිවාර්යෙන් නැවත practice කරන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ හරි ස්ටෝරි එකක්. හරි. බලමු මොකද්ද කරන්න ඕනේ. Read the story and answer the question. මේ ස්ටෝරි එක හොඳින් කියවලා බලලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙනවා. මහ ලොකු දෙයක් නෑ. very simple වැඩක් මේක. තට්ටු TikTok case එකක් තියෙනවා. හරි. එතකොට මේකේ පැරග්‍රාෆ් එකකින් අපිට අහනවා ප්‍රශ්න කිහිපයක්. ඒ අහන ප්‍රශ්න වල ගොඩාක් අර WH question තමයි තියෙන තේරුම් ගන්න. who කියන්නේ කවුද නේ? where WH එකක්. කොහේද? what මොකක්ද? ඒ වගේ තමයි අහන්නේ. හරි. මේ කියන්නේ there was a farmer who had a big farm near a wood. මොකද්ද? මෙන්න මේ ගොවි මහත්තයෙක් හිටියලු මොකද යාට ලොකු විශාල ෆාම් එකක් ගොවි පළක් තිබුණා නියර වුඩ්. මෙතන වුඩ් කියන්නේ පුතේ දර කෑල්ලක් කතාවක් නෙවෙයි. නියර් වුඩ් කියන්නේ යා ගොවි පළ තිබ්බේ ගොඩක් කොහෙද? කැලෑවක් අසල. වුඩ් කියන්නේ ෆොරස්ට් ඒකම. ෆොරස්ට් ජංගල් කියන අදහසම තමයි මේ තියෙන්නේ. හරිද? හරි. හරි කාල වේලාව ගොඩක් යන හින්දා මම මෙහෙම දැනට කෙටියෙන් මෙහෙම කියන්නම්. ප්‍රශ්න ටික බලලා මෙතනින් බලමු උත්තරේ ගන්නේ කොහොමද කියලා. හරි. මේ ඔක්කොම කියව පැහැදිලි කරන් ටයිම් පොඩ්ඩක් මදි වෙයි. ඒ හින්දා තව ප්‍රශ්න තියෙන හින්දා මේකයි බලමු. හරි මම පැහැදිලි කරන්න හොඳට බලා ගන්න. අහනවා දැන් විස්තරේ who had a big farm කාටද මේ ලොකු විශාල ෆාම් එකක් තිබුණේ? කියලා මේක. මොකක්ද?
a farmer had a big farm අන්න එහෙනම් මොකද උත්තරේ a farmer කියලා උත්තරේ එන්නේ a farm උත්තරේ පට්ටලේදී ලොකු දෙයක් කරේ නේ මේ දින උත්තරේ අංක 1 උත්තරේ හරි මේ වගේ එකක් කරද්දි පුතේ විභාගෙද නම් සාමාන්‍ය එකපාරට උත්තර දාගන්න යන්න එපා කලබල පටල ගන්න වෙනවා ඒ හින්දා ඊට වඩා ලේසි දැන් මේකේ උත්තරේ මෙතනනේ පොඩි පැන්සලින් ඉරක් ගැවුන්න අංක එක අංකයකට උත්තරේ මේක හරි අංක දෙකට උත්තරේ මේක හරි මම මේ නිකන් කියන 3ට උත්තරේ මේක හරි 4ට උත්තරේ මේක හරි ඔන්න ඔහම අදහසක් ගන්න පුළුවන් හරි එතන ඔක්කොම කම්ප්ලීට් කරලා ඊට පස්සේ වාට ඒක නැවත කන්ෆර්ම් කරගත්තට පස්සේ මෙතන උත්තරේ ලියන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ලිය කප කොට කොයි විදිහට මේව කරන්න වෙනවා. මොකද මේක මහ ලොකු දෙයක් නෑ උත්තර ටික මේ පැරග්‍රාෆ් එකකින්ම තමයි ගන්න තියෙන්නේ. හරි මම මේ 1 2 3 නිකන් දැම්මේ. එහෙම ගන්න පුළුවන්. එක නම් කොහොමත් මේක තමයි farm. Where did the fox live? මේ fox මේ නරියෙක් හිටියෝ නරිය ජීවත් වුණේ කොහොමද? මේක තියෙන විස්තරේ කියවන අදහසක් ගත හැකි මම ඉක්මනට කියන්නේ මෙන්න මේක. Fox lived in the wood. එහෙනම් නරිය ජීවත් වෙන්නේ කොහොමද? In the wood. දැන් මෙතන wood කියන වාල් නිකන් කලබල වෙයි. නමුත් wood කියන්නේ අදහස තමයි වනාන්තරය. jungle කියන එකම තමයි. In the wood. හරි ඒක සමානයි jungle. Right. What did the fox steal from the farm? මේ නරිය farm එකෙන් steal හොරකම් කරේ මොනවාද කියලා. හොඳට බලන්න. මේක every night this fox would creep out of his den and steal මෙන්න one of farmers hens on මොකක්ද මේ වුණ උත්තරේ එකට උත්තරේ මේක දෙකට උත්තරේ මේක තුනට උත්තරේ මේක මොකක්ද farmers hens ඔය මාතේ කිකිලියට උස්සන් යනවලු නේ නරිය ඇවිල්ලා මෙන්න කිකිලියෝ හොරකම් කරනවා farmers hens did the fox die එහෙනම් මොකද ඔක්කොම ස්ටෝරියේ මේ අවසානයේ අහනවා මේ නරිය මෙයා මිය ගියාද කොහොමද කියලා අන්තිමට බලන්න ස්ටෝරියේ කියවුවනම් ඔයාලට අදහස ගන්න පුළුවන් මේ මම ඉදිරියේදී තව පාඩම් වලදී පැහැදිලි කරන්න the fox මේකේ කොහොමද පාම හොඳ වැඩක් කරලා තියෙනවා මාර්ගයේත් එක නේ නරියට අර මේකක්වත් උගල ගිනි පෙලෙල්ලක් වගේ නැත්තේ මේව කළා එයා යවලා තියෙනවා නමුත් එයා මොකද්ද මේ බඩේරු වගාව මැදින් ගිහිල්ලා අවසානයේ එයා වතුරට පැනලා නේ කොහමරි බේරලා තිනවා ඒ ගින්දර නිවාගෙන එයා මේක ඉන්නේ මෙදී the fox jumped into the river ගඟට පැනලා and ran off and free as a bird හරි අවසානයේ උනේ මොකක්ද නරියා මේ නරියට පාඩමක් උගන්වන්නේ කියලා නේද එහෙම ස්ටෝරි එකක් තියෙනවා අහලත් ඇති මේ ස්ටෝරි එක මේ හරි නරියගේ වලිගෙට හරි ගින්දර පත්තු කළා හරි ඇත්තරියට පස්සේ නරිය දුවලා තින්නේ අර මොකක්ද ගොවි මහත්තයගේ බඩේරුග වගාව ඒක මැදින් එතකොට බරිඟු අර කොළ එහෙම වේල්ලා තියෙන ඒවට ගින්දර මේ වෙලා ඒ වගාවම විනාශ වුණා නමුත් කොහමද නරිය දුවගෙන ගිහිල්ලා අවසානයේ මොකක්ද මේ ගඟකට පැනලා එතනින් කොහමරි බේරලා එහෙම ගියා නරියා බේරුණා අන්තිමට ගොවි මහත්තයටම තමයි අවසාන පාඩුව උනේ මේ ස්ටෝරි එක මේක අහලා ඇති මේ ස්ටෝරිය තමයි තියෙන්නේ වචනයක් ගන්න මෙතන කියවන්න ටයිම් එකක් නෑ පුතේ ඒකයි මම ටක් ගාලා උත්තර ටික ගන්න විදිය අදහස් දෙන්නම් ඉක්මනට did the fox die මිය ගියාද කියලා අහන්නේ ඕද නෑනේ මේ ගඟට පැන්න and ran off as me free නිදහස් as a bird නිදහස් වෙච්ච කුරුල්ලෙක් වගේ ආ කොහොම හරි ගියා එහෙනම් did the fox die yes the no නෑ මිය ගියේ නෑ no කියලා දැම්මා මොකක්ද මේ no කියලා ඔන්න මේක දාන්න පුළුවන් ran off as free as a bird ඒක දාන්නත් පුළුවන් එහෙනම් අර no කියන එක අනිවාර්යෙන් දාන්න find the similar meaning පහත ඒවට දාලා similar සමාන පද තියෙනව මෙතනින් තෝරලා දාන්න මොකක්ද jungle වලට සමාන පදයක් දැනුත් මම කිව්ව මතක ඇතිනේ jungle වලට සමාන පදේ මොකක්ද wood නේ the wood cave කියන්නේ ගුහාව එතකොට ඒකට සමාන පදයක් සාමාන්‍ය den වගේ අදහසක් ගත හැකි ඉබ්බා ඔය නේ ආමේදී den බලන්නකෝ දැන් මට කියන්නේ මේකේ උත්තර දැම්මට කිසිම උත්තරයක් අපි හිතලා කල්පනා කරලා එහෙම අපි අලුතින් දාපු එකක් නෙවෙයි මොකද උත්තර ඔක්කොම ආන්සර්ස් ඔක්කොම තිබ්බද නැද්ද තිබ්බනේ
මේක තිබ්බයිවනේ තෝරගත්ත. ඒකයි කියන්නේ very simple. මේ වගේ ප්‍රශ්න පට්ට ලේසි. ඔයාලට ප්‍රශ්නේ තේරෙනව නම් ප්‍රශ්නේ කියවල ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුණා නම් ප්‍රශ්නේ අවබෝධ කරගත්තා නම් ගේම ගන්න පුළුවන්. පුතේ මේක very simple වැඩක් මේක. මතක තියාගන්න. මෙහෙමයි papers අවබෝධයෙන් බලන්න ඕනේ. බලන්නකො දැන් ඔයාලට තේරෙනවා මේ paper මහ ලොකු දෙයක් නෑ. හරි. ඉංග්‍රීසි පට්ට ලේසි. ඔයා හිතන් ඉන්නවනම් මහා විකාර වෙලා බය විරාන්ත වෙලා එහෙම එකක් නෑ ඉංග්‍රීසි. මේවා පට්ට ලේසි ඉංග්‍රීසි මතක තියාගන්න. හරි ඉතින් මේ ගොඩාක් කාරණා කීපයක් සාකච්ඡා කරා මේ නෝට්ස් ඔක්කොම ඔයාලට WhatsApp එකට දාන්නම් group එකට දාන්නම් ඊට පස්සේ මේ පොඩි එසේ කොටසකුත් ඔයාලා දාලා තිනවා මෙතන මම මේකක් දාන්නම් හරිද මේ ටොපික් තුනක් තියෙනවා ටොපික් තුනෙන් ඔයාට එක ටොපික් එකක් තෝරගෙන එතනින් සාමාන්‍ය වචන 100ක් වගේ එන පොඩි එසේ එකක් වගේ ලියන්න ඒක ප්‍රැක්ටිස් කරන්න නිකන් try එකක් දෙන්න අවුලන්නේ මම ඒ ඉදිරියට පාඩම් දෙන එසේ ලියන කෙටි ක්‍රම ඒවත් කියලා දෙන්නම් පළවෙනි මාතෘකාව තියෙන්නේ හරි එකක් තෝරගෙන එකකින් වචන 100ක පොඩි එසේ එකක් visit to a historical place මේ අනිවාර්යෙන් එනවා වාරි භාග ගොඩාක් ඒවට එන්න පුළුවන් කාරණා ටික visit to a historical place මොකක්ද ගොඩාක් ඓතිහාසික ස්ථානයක් බලන්න ගියපු අන්න ඒ visit එකක් trip එකක් ගැන ලියන්න ඒක ඔය අනුරාධපුරේ හරි පොළොන්නරුව සීගිර කොයි හරි දඹුල්ල අපි ගියා කියලා ඒ අදහසක් දාන්න my hobby මේ මගේ විනෝදාංශය සම්බන්ධයෙන් එහෙම නැත්නම් my plans for the next vacation ඊළඟ vacation ඊළඟ නිවාඩු කාලේ මගේ plans මොනවාද ඒක future tense එකෙන් ලියන්න. හොඳට මතක තියාගන්න a visit to a historical place මේක පළවෙනි එක සාමාන්‍යයෙන් past tense ලියන්න ඕන අනිවාර්යෙන්. ඇයි place එකක් නරඹන්න ගිහිල්ලානේ. past. next vacation ඊළඟ නිවාඩු කාලේ වාගේ plan එක නම් මේක ලියන්න අනිවාර්යෙන් මේ අන්න ඒක tense එක මතක තියාගන්න රයිස් ඒක ලියන්න. tense තමයි ගොඩක් පටලගන්න. future tense. my hobby කියන්නේ මේක සාමාන්‍ය ඉතින් simple ස්වරූපෙන් simple present ඒක am is are be verb use කරලා ගන්න පුළුවන්. හරි. මේ notes ටික දාන්නම්. ඉතින් අද සුපිරිවැර ටිකක් කරේ වාට ලොකු අදහසක් ගන්න නැති විශේෂයෙන්ම හරිද? ඒ වගේ අපේ basic course වෙන වැර ටික වෙනම පිළිවෙලට යනවා. අද විශේෂම පාඩමක් වාට පැහැදිලි කරේ practice කරෙව්වේ. වාට අදහසක් ඇති ඉංග්‍රීසි මාර ලේසි. හරි. ලොකු දෙයක් නෑ මහා ලොකු දේවල් නෑ ආසාවෙන් වැඩ ටික කරන්න උනන්දුවෙන් වැඩ කරන්න මේ notes ටික දානවා. මේ අභ්‍යාස වා නැවත කරන්න. ඒකයි වෙන්න ඕනේ. කියන්නේ නැවත අභ්‍යාස ටික කරන්න. කරලා ප්‍රැක්ටිස් කරගන්න. හරි. ඔයාලා දැන් පන්තියේදී මම ඔක්කොම උත්තර ගන්න විදිහ ඔක්කොම අදහසක් දුන්නනේ. ඔයා නැවත මේ අවබෝධයෙන් මේ ටික ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? හරි මේවා ඔක්කොම දාන්නම්. ඉතින් ආසාවෙන් වැඩි අල්ලගන්න මම අද සම්පූර්ණයෙන් පෙන්නුවේ පේපර් එකක් කරන පොඩි අදහසක් තමයි දුන්නේ. හරි. තව ප්‍රශ්න ගොඩාක් තියෙන වෙනම ප්‍රැක්ටිස් කරන ඉදිරියට. හරි. ආසයෙන් වැඩ කරන්න ගෲප් එකේ නැති අර කිව්වා වගේ නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න 071 640යි 41 96 ගෲප් එකේ නැති කෙනෙක්. ගොඩක් අය ඉන්නවනේ ගෲප් වල right. එහෙනම් ජය වේවා පුතේ ජය වේවා ජය වේවා ජය වේවා wish all the best okay good luck එහෙනම් good night good night good night good night good night good night